සුබම සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අද මගේ 12 වෙනි ප්ලාන්ට් සේල් එක මගේ channel එක subscribe කරලා තියෙන මට comment කරන හැම දිනාටම ගොඩක්ම ස්තුතියි. ඔයාලා මගේ channel එක ඕනම channel එකකින් මගේ channel එක subscribe කරොත් මම subscribe කරලා අනිවාර්යයෙන්ම comment එකක් දාලා සහයෝගයක් දක්වනවා. මොකද සහයෝගයෙන් යන්න ඕන ගමනක් හින්දා. ඉතින් මාව subscribe කරලා තියෙන හැම දිනාටම ගොඩක්ම ස්තුතියි. අද මගේ 12 වෙනි ප්ලාන්ට් සේල් එක අද නම් තියෙන්නේ ඇන්තූරියම් වර්ග කීපයක් තමයි මේ ලස්සන මාල් පිටිලා තියෙනවා. ඉතින් අපි බලමු මේ මොනවද තියෙන ඇන්තූරියම් පැල ටික කියලා. මේ කොලයි රෝසයි බයි කලර් එක. ඒක ටිකක් ලොකු ගහක් එකක්. ඒක 1500යි. අංක දෙකට තියෙන්නේ මේ වර්ගේ. මේ තියෙන්නේ මේ පැලේ. මේක හොඳට කට් කරගන්න පුළුවන් හොඳ පැලයක්. ඒක රතුයි කොලයි බයි කලර් එකේ මල් තුනක් තියෙනවා. ඒක වෙන්නේ 1600යි. මේ ඔයාලට මේ සම්පූර්ණම පැලේ වෙනවා. මේ තියෙන්නේ පැලේ. ඒක අංක 2. ඒක 1600යි. තැඹිලි කොලයි බයි කලර්. ඒක 1600යි. මේ තියෙන ගහ. ඒකත් හොඳට හැදෙන්න තියෙන ගහ. මේක 1600යි. ඒ ඉස්සල පෙන්නපු වර්ග මේ වර්ගෙම තමයි මේක. මේකේ මල් තුනක් තියෙනවා. මේ හොඳට කට් කරගන්න පුළුවන්. හොඳ පැලයක්. මේක දේශීය බයි කලර් එකක්. ඒක 1400යි වෙන්නේ. ඒකේ ලොකු මල මේ මල. මේ ගහ ඕඩර් කරපු එක ගිය සෙල් දාප එකක් යවන්න තියෙන එකක්. ඒකේ ගහ තමයි මේක. මේක 1400යි. ඊට පස්සේ ඒ වගේම පොඩි පැල මේ තියෙන්නේ. මේක ඔයාලට 750ට ගන්න පුළුවන්. මේ වගේ පැල ගොඩක් තියෙනවා. පැල 20ක් වුණත් ඔයාලට ගන්න පුළුවන්. ඔයාලට දේශීය සුදු පාට වර්ග මේ තියෙන සුදු එකක්. මේකත් ගන්න පුළුවන්. මේක 1000යි වෙන්නේ. මේක ලොකුයි මේ ගහ. මේ තියෙන්නේ හතරි මේ පැලෙත් ඕන නම් ඉල්ලන්න. ඒක 1000යි. දැන් තියෙන්නේ බැංකොක් වර්ග ටික. මේක මිලියන් රෙඩ් පැලයක්. හොඳට කට් කරගන්න පුළුවන් පැලයක්. ඒක 1500යි වෙන්නේ. මේ පැලේ මේ. ඒක 1500යි. ජොලි එකත් කට් කරගන්න පුළුවන්. පැල දෙකකුත් තියෙනවා. ඒක 1600යි වෙන්නේ. ජොලි එකක්. ඒකත් කට් කරගන්න පුළුවන් හොඳ පැලයක්. ඒක 1200යි වෙන්නේ. මේ ලස්සනම ලස්සන මල් තුනකුත් තියෙනවා. ඊට පස්සේ සිරානෝ වර්ග කීපයක් තමයි තියෙන්නේ. මේ පැලේ වෙන්නේ 1000යි. ඊට පස්සේ මේ සිරානෝ එක මේකේ පැල දෙකක් තියෙනවා. මේ පැල බෝ කරගන්න කෙනෙකුට මේ ටික හොඳට වටිනවා. ඒ වගේම ගෙදර හදා ගන්නත් පුළුවන්. ඒක 1500යි. සිරානෝ වර්ගයේ එක ගොඩක් ලස්සනයි මල. මේ තියෙන කලර් එක ලස්සන කලර් එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේකත් හොඳට පැල බෝ කරගන්න පුළුවන් පැලයක්. ඔයාලට පේනවා ඇති. ඒක 1300යි වෙන්නේ. මල් තුනකුත් තියෙනවා. ඊපස්සේ මේ ශිරානෝ එක. ඒකත් ලස්සනට මල් හැදිලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ. ඒකත් පැල බෝ කරගන්න පුළුවන් හොඳ පැලයක්. මේක 1500යි වෙන්නේ. ඊට පස්සේ මේ සිරානෝ පැලේ මේකත් හොඳට කට් කරගන්නත් පුළුවන්. පැල පෝ කරගන්න පුළුවන් හොඳ පැලයක්. ඒකත් 1500යි වෙන්නේ. ඔයාලට නම්බර්ස් දානවා ස්ක්‍රීන් එකේ. එතකොට පැලේ අඳුර ගන්න මේ පැලේ ඕඩර් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ සිරානෝ එක. ඒකත් කට් කරගන්න පුළුවන් හොඳ පැලයක්. ඒක 1300යි වෙන්නේ. ඊට පස්සේ මේ ශිරානෝ පැලේ ඒකත් හොඳ පැලයක්. මල් තුනක් තියෙනවා.
ඒකත් 1300යි වෙන්නේ. හොඳට කට් මුල් හැදිලා තියෙන්නේ. ගෙදර ලස්සන කරගන්නත් ගන්න පුළුවන්. මේ චිරාණු එක ඒකත් හොඳට කට් කරගන්න පුළුවන් පැලයක්. ඒකත් 1300යි වෙන්නේ. මල් 4ක් තියෙනවා. මේ චිරාණු පැලේ 1000යි වෙන්නේ. ඒක සාමාන්‍ය ප්‍රමාණය පැලයක්. මල් 3ක් එක්ක තියෙනවා. ඊට මේක නම් ලස්සනයි හොඳට හැදිලා තියෙන පැලයක් එක. මේකේ මලක් ඔයාලට පේනවා ඇති. තලලා ලස්සනට හැදිලා තියෙනවා. ඒකත් හොඳට කට් කරගන්න පුළුවන් පැල බෝ කරගන්න පුළුවන් පැලයක්. ඒක 1600යි වෙන්නේ. ඊට මේ ශිරාණු එක ඒක 1000යි පැලේ. ලස්සනයි මේ පැල ටික ඔක්කොම. මේකත් වෙන්නේ 1000යි. පින්ක් බර්ඩ් එක තියෙනවා. ඒකත් පඳුරක් තමයි තියෙන්නේ. වෙනත් පේන ඇති පැල. හොඳට බෝ කරගන්න පුළුවන් ගන්න කෙනෙකුට. ඒක 1600යි තියෙන්නේ. මේකේ මල් ගොඩක් හැදෙනවා මේ වර්ගේ. පින්ක් බර්ඩ්. ගංගා යලෝ පැල 3ක් තියෙනවා. මේවත් හොඳට කට් කරගන්න පුළුවන් පැල. ඒක 1000යි වෙන්නේ. ඊපස්සේ මේ පැලේ වෙන්නේ 700යි. ඒක 700යි. ඒක මේක 1000යි. මේකත් කට් කරගන්න පුළුවන් එකක්. පැල බෝ කරගන්න කෙනෙකුට හොඳයි. ඔයාලට මේ පැල අවශ්‍ය නම් WhatsApp මේ මැසේජ් එකක් හෝ කෝල් එකක් දෙන්න. ඒ වගේම දේශීය ඇන්තූරියම් ලොකු බයිකල වර්ග දිගටම අරගන්න පුළුවන්. එහෙම පැල අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කෝල් එකක් ගන්න. රතු 11 බයිකල පැල ගන්න පුළුවන්. වීඩියෝ එක බලපු හැම දිනාටම ගොඩක්ම ස්තුතියි.